ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ शिवंकर लोतुरु बुदु समीदे माहद मेलविन मल तो तटगिन पाद वदिमि निपंदे पाद वदिमि निपंदे
දිවාකර ලෝතුරු බුදු සමීදේ හිත දුකවාවන බුදු පන පතයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා
සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමය කිමද දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැකගන්නට මානෙත කළ පින් මඳ බව වැටහේ ලාදලුබුපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබුපත් සෙමින් සැලෙනසේ ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් තැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක් වී ලාදලුබුපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබුපත් සෙමින් සැලෙනසේ අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට
පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණක් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අපි ජීවිතයේස්ද මෙවත් පින්කම අපට සරගන්න බෑ. ඒ පිළිබඳව ප්‍රත්වේක ඇත්තටම පුදුම සතුටක් තියෙන අපිට. ඒ ගැන ඇත්තටම ඔබ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. තව තවත් නිවන් කාර්යයන් කරා. විශේෂයෙන්ම අපේ අජිත් ප්‍රේමකුමාර මහත්මයා එම මැතිණිය එම මහත්මිය අපේ දීතලාලන්ගේ පොතට මේ දෙන්න. මේම අදහසක් එන්න. මෙවැනි දරුවන් බිහි කරපෝ අජිත් ප්‍රේමකුමාර මහත්මයාගේ දෙමව්පියන් ඒ වගේම ගීතිකා මහත්මයන් දෙමාපියන් වාසනාවන්ත. ඒ අයගේ මම ඒ අපි සියලු දෙනා ලබාගත් යම් ඉනක් තියෙනවන එය අනුමෝදන් කරන්න මේ අවස්ථාව කරගන්න. ගහ හොඳ නම් හැදෙන ගෙඩි හොඳයි. ඒ වගේ ඵලයේ දිගටම ලැබෙන ඵලයක් එක. අජිත් ප්‍රේමකුමාර මහත්මයා ඊ අවුරුද්දේ මේ වැඩසටහන කියන එක අපි පත් කරෙත්.
අපේ කුල්ලේ මායිල් එන්න කුල්ලේ මට පත්තරේ පෙන්න හරි සතුටක් වෙන්න අපිත් එක්ක එක දෙප්පු කෙනෙක් මේ තන මේ වගේ වැඩක් කරලා තියෙනවා අපේ ගමේ අපිත් එක්ක හිටපු කෙනෙක් මේම දෙයක් කරලා තියෙනවා අපිට ඒක ලොකු සතුටක් ඇතුව මෙතුමන්ලා කරන්නේ සත්භාවය මොනාට කිව්වත් අපි බෑ කියන්නේ නැති වෙන්න තැනක තමයි ඉන්න ඕනම දේ හේතුව අපි දන්නවා ඒ අය අපේ බාරපණේ මාත්‍යත් මල්ලු කාටිකත් අගිත් මල්ලු ගීත ගානන්ගිත් කරන්නේ හොඳ වැඩක් කියන එක අපි දන්නේ මේ කාර්යය සැලසුම් කරත් හිතුවත් මේක ඉදිරියට ගෙනියන්න ටිකක් අමාරු ඒ කාර්යය පිටිපස්සේ විසාර පිරිසක් කළා කියනවා අපි දැක්කයි අපිට මේ පූජා බාණ්ඩු ඒ අවස්ථාවට අපි කොහොමද එතෙන්දී ඒවා ක්‍රියාත්මක කරන්නේ අපි පින් ලබා ගන්න කොහොමද ඒකේ අවස්ථාවට අනුව අපිට ඒව කවදාවත් වෙන්නේ අප සාමාන්‍යයෙන් කරන්නේ වන්දනාවෙන් ආපුවම පස්සෙක් આવත් එච්චර ඒ දවස් 5 වෙන්න මේ නිකේ තමයි යන්නේ නමුත් අනේ ඒ මතේ අපි දැන් ඉවත් වෙලා තියෙන්නේ අපි ආයේ මොකටද මෙතන තියෙන විශේෂත්වය මොකද්ද අපි ඒතර පින් ලබා ගන්නේ කොහොමද ඒ සඳහා අපි හැදගැහෙන්නේ කොහොමද ඒ ටිකත් අපිට උගන්වනවා පිට එදා ආව වෙලේ ඉඳන් මේ වෙනකම් ලුණු ගෙඩියක් තරම්ම සුත්ත කරන්න දෙන්නේ නැතු. ඒ කාර්යයේ දීපෙනෙක් යොමෙලා හිටියා. කිසිම අඩුපාඩුවක් නැහැ. හොඳම ප්‍රණීතව අපේ ආහාර ටික ලබා දෙන්න. ඒක හොඳට ලබලා දී. හැම දෙයක් අපේ සියලුම පත්තේ පාස්කා සලසා දී. දැන් වතුර ටිකත් අපිට ගෙනස්. ඒ සියලුසේ ඒ පිටුපස්සේ ඒවා මේ කාර්යයක් කරනකොට අපි අටපිරිකර පූජා කරාට වඩා විශාල කුසලයක් අපි එතෙන්න යොමු කිරී. අපිට කිසිම අඩුපාඩුවක් නැහැ. අපි උයන්න ගියා නම් මාංශයලා උයලා පියලා අපිට ඊළඟ දවසේ කුසලයේ තරම් නැත්තම් ඒ කාර්ය සඳහා යොමු වෙන්න අපිට තියෙන මේ මානසික අපිට කායික ශාරීරික පීඩාවක් කියන ඒ මොකවත් නැතු. නමුත් ඒ සියල්ල දරාගත්ත කීපදෙනෙක්. සාමාන්‍යයෙන් අපි වෘත්තියට අමතරව යම් පොඩි දේවල් කරනවා ව්‍යාපාරික වශයෙන් ඒ කරනකොට වාර්ෂිකයේ යම් ආදායමක් එනවා ඒ ආදායම බැරි වෙලාවකත් පැන්නොත් කියලා තියෙන්නේ ඒ ටික නැවත කාට හරි දෙනවා. ඔබ දැක්ක මං කොහෙවත් රූම් වල නිදාගත්තේ නෑ දවස් 4ම අඩු ගානේ පැදුරු කෑල්ලකවත් නිදාගත්තේ නෑනේ. අර කයිල් එකක කොලේ හරි වැටලා නිදාගත්ත දවස් ටික ඕගොල්ලොත් එක්ක. අපිට වැදගත් වෙන්නේ පින්කම්. ඒක අපි හොඳටම කළා. නේ? අපිට මේ පාර බැරි වුණා. ගිය පාර අපි 20 වෙනිදා හවස ඔය වන්නරිසෑය මළුවේදිම අතපිරිකර 50000ක් අත ගෑබුවා. අගිය අවුරුද්දේ අවුරුදු 2500කට පස්සේ නාගදීපේ දැනට තියෙන මැණික්කුතු දැකලා නැහනේ අපි. ඒ වගේ මැණික්කුතුවක් රත්නපුරේ ව්‍යාපාරිකයෙක් හදලා පරිත්‍යාග කළා. දැන් නාගදීපෙ ගියොත් තියෙනවයි. ඒක අපිට නිකම්ම පෙනුණා. ඔය අපි හිටමු විශ්‍රාමශාලාව ඉස්සරහා පොලිස් ගාඩ් එකත් එක්ක නවත්තලා තියෙනවා. අපි ගිහිල්ලා වැඳලා ගියා. මම ටිකක් වැඩ කළා. මගේ ඉස්කෝලේ අය ටිකක් වැඩ කළා. මගේ කලින් ඉස්කෝලේ අයට තව ටිකක් වැඩ කළා. මගෙත් එක්ක විද්‍යාපීඨයේ අය තව ටිකක් වැඩ කළා මේ ගමනට. ගමේ අපි මාත් එක්ක හිටපු අය තව ටිකක් වැඩ කළා. ඒ කියන්නේ අපි හිතමු මොනවා හරි පැකට් කරන්න කියලා. පැකට් කරන්න වරෙල්ලා කිව්වම පරිප්පු හදාගෙන තව මොනවා හරි හදාගෙන පාන් අරගෙන ඇවිල්ලා තමයි වැඩ කරන්නේ. අපිට එහෙමවත් අමාරුවක් දුන්නේ නැහැ. බත් ටිකක් උයාගෙන කාලා අපි වැඩේ කරනවා. ඉතින් මේකේ පිටිපස්සේ ගොඩාක් දෙනෙක් කීවා. කලින් ඇදගෙන ආවි නෑ. කැමැත්තෙන් ඔයගොල්ලෝ ආවා. අපහසුතාව වින්දා. ඒ වින්දේයි අපහසුතාව වින්දේ රුවන්වැලි තෑය වදින්. සීමා බෝධිය වදින්. බුදුහාමුදුරුවෝ ඒ බුදු වෙන්න පෙරම් පුරුණ කාලේ කවුරු හරි ඇවිල්ලා ඇහැක් කිලි ඉල්ලුවා නම් එහෙම ඇඟිල්ල දාලා ඈ ගලවලා දී. ඒක කොච්චර වේදනාව විඳින්න නැති. බුදුන්ගේ දහම හදේ දරාගෙන මෙත් සිතින් අපි සම යලියම සදහම් චාරිකා සිත් සැනසෙන ගමනක් මෙත් කරුණා පුරවා යන පින්බර චාරිකාවක් අනුරාධපුරේ වන්දනා කරමු බුදු සරණ
අපි සැම එකට පියන ගමු සදහම් මගේ ආලෝකය සොයමු බුදුන්ගේ දහම හදේ දරාගෙන මෙත් සිතින් අපි සැම යලියම සදහම් චාරිකා සිත් සැනසෙන ගමනක් මෙත් කරුණා පුරවා යන පින්බර චාරිකාවක් අනුරාධපුරේ වන්දනා කරමු බුදු සරණේ සිත් නිවා ගනිමු අපි සැම එකට පියන ගමු සදහම් මගේ ආලෝකය සොයමු